YouTube channel. අද අපි දෙන්න ගියා ටිකක් වෙනස් තැනකට. කලින් වීඩියෝස් වල නම් තිබ්බේ අපි දෙන්න ඇවිදින්න ගියපු තැනක් ගැන, එහෙම නැත්නම් shopping mall එක කරපු දේවල්, movie date එකක් ගැන එකක්. ඒ වගේ ටිකක් life එක enjoy කරන fun moments තියෙන වීඩියෝස් නේ. ඉතින් වෙනසකටත් එක්ක අද අපි දෙන්නට හිතුණා ටිකක් වෙනස් තැනකට යන්න. මේ තමයි වටනක් tower එක. මෙහි තියෙන උසම sky bar එක තියෙන්නේ මෙහි. ඉතින් මෙතනට ලස්සන rooftop view එකක් තියෙනවා. 37th floor එකේ තමයි මේ sky bar එක තියෙන්නේ. ඉතින් වෙනසකටත් එක්ක අපි දෙන්නට හිතුණා මේ view එක බලන්නත් එක්ක අද මෙතනට යන්න. ඉතින් වීඩියෝ එකේ අන්තිම වෙනකන් අපි දෙන්නත් එක්ක එකතු වෙලා ඉන්න කොහොමද මේ දවස් අපි දෙන්න ගත කරන්න කියලා බලන්න. අපි ඇවිල්ලා ඉන්නේ සෝලා. මේ තියෙන්නේ 37th floor එක. මෙතනට කියන්නේ සෝලා කියලා. මම වීඩියෝ එකේ මුලින්ම කිව්වනේ මෙතනට ලස්සන rooftop view එකක් තියෙනවා කියලා. ඉතින් මේ තියෙන්නේ මං කියපු view එක. බලන්න කොච්චර ලස්සනද කියලා. රැට මුළු නගරෙම පේනව නේද? මෙන්න මේ city view එක බලන්නයි මේ experience එක ගන්නයි තමයි අපි දෙන්න අද මෙතනට ආවේ. sky bar එකක් කිව්වම හැමෝම දන්නව ඇතිනේ මෙතන කොයි වගේ vibe එකක්ද තියෙන්නේ කියලා. ඉතින් background music තියෙනවා, මිනිස්සු යාළගේ life එක enjoy කරනවා, darkness එකත් එක්ක light system එකක් එක්ක හරිම අමුතු විදිහට තමයි මේ වගේ තැන් function වෙන්නේ. බලමුකෝ අපි දෙන්නගේ මෙතන experience එක අද කොයි වගේද කියලා. සෙනසුරාදා දවසක හවස් වරුවක තමයි අපි දෙන්න මෙතනට ආවේ.
සෙනසුරාදා කියන්නේ හැමෝගෙම ෆ්‍රී ඩේ එක හින්දා ඒ වගේ දවස්වලට මේ වගේ ප්ලේසස් හරිම බිසි. ලොකු ක්‍රවුඩ් එකක් ඉන්නවා. කලින් රිසර්වේෂන් එකක් දාලා එන්න බැරි වුණ හින්දා අපි දෙන්නට මුලින් කෝන ටේබල් එකක් හොයාගන්න ටිකක් අමාරු වුණා. ඉතින් කට්ටිය අඩු වෙන විදිහ අනුව අපි දෙන්න අයිනකට මාරු වුණා. බලන්නකො මම කියපු රූෆ්ටොප් view එක කොයි වගේද කියලා. උසම තැනක ඉඳන් මුළු නගරෙම දිහා බලද්දි කොයි වගේ view එකක්ද තියෙන්නේ කියලා දැන් ඕගොල්ලන්ට තේරෙනව නේද? ඇත්තටම හරිම ආසාවෙන් තමයි අපි දෙන්න මෙතනට වෙලා හිටියේ. බිල්ඩින්ග්ස් පේනවා, ලයිට් ගොඩක් එක්ක හරිම ලස්සනයි. ඉතින් අපි දෙන්නත් රසම රස කොක්ටේල් දෙකකුත් එක්ක මේ වගේ උසම රූෆ්ටොප් එකක ඉඳගෙන ඈතින් පේනේ ලස්සන සිටි view එක දිහා බලාගෙන අලුත් එක්ස්පීරියන්ස් එකයි අමුතු වයිබ් එකයි එක්ක මේ හවස් වරුව සතුටින් කාලය ගත කරා. ඉතින් මේ විදිහට තමයි අපි දෙන්නගේ තවත් එක දවසක් ඒ විදිහට අලුත් එක්ස්පීරියන්ස් එකකුත් එක්ක ලස්සනට ගත වුණේ. ඉතින් තවත් වීඩියෝ එකකින් මේ වගේම හම්බ වෙනකන් දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න. Thank you for watching. Bye bye.